අයිබෝන් හැමෝටම එතකොට මේක අපේ තාපේ පාඩමේ 4 වෙනි වීඩියෝ එක. ඔයාලා පළවෙනියට දකින්නේ මේ වීඩියෝ එක නම් මම තව වීඩියෝස් 3ක් කරලා තියෙනවා. ඒ වීඩියෝස් 3 බලලා මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මීට වඩා ඒ කියන්නේ මේක කෙලිම බලනවට වඩා ඔයාලට පාඩම තේරුම් ගන්න පුළුවන්. එතකොට මම මේ සාකච්ඡා කරන PDF එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ drive link එකක් දාලා තියෙනවා. drive link එකට ගිහිල්ලා ඔයාලට මේ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරේ ප්‍රධාන වශයෙන්ම මොනවද? අවස්ථා විපර්යාස ගැන. එතකොට අද මම මේ වීඩියෝ එක පටන් ගන්නේ අවස්ථා විපර්යාස මම කතා කරන්නේ. গুপ্ত තාපය කියන කොටසින් තමයි අද වීඩියෝ එක පටන් ගන්න. එතකොට මොකද්ද මේ গুপ্ত තාපය? අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා latent heat කියලා. latent heat කියලා කියනවා. බලමු গুপ্ত තාපයේදී මොකද්ද වෙන්නේ කියලා. අවස්ථා විපර්යාසයක් සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවි ලබා ගන්නා හෝ පිට කරන තාපය গুপ্ত තාපය ලෙස හඳුන්වයි. මොකද්ද මේක කියන්නේ? අවස්ථා විපර්යාසයක් සිදුවන අවස්ථාව. මොකද්ද අවස්ථා විපර්යාසයක් කියලා කිව්වේ? ඝණයක් ද්‍රවයක් වෙන එක හරි ද්‍රවයක් වායුවක් වෙන එක හරි. නැත්නම් වායුවක් ද්‍රවයක් වෙන එක හරි ද්‍රවයක් ආපහු ඝණයක් වෙන එකට හරි තමයි කියන්නේ අවස්ථා විපර්යාසයක් කියලා. එතකොට මේකෙදී මොකද්ද මේ සිද්ධ වෙන කියන උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? අවස්ථා විපර්යාසයකදී මොනවද වෙන්නේ නැහැ කියලා කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැත්තේ? අපි ඊළඟ පොයින්ට් එකේ මම ඒක පැහැදිලි කරලා තියෙනවා. බලන්න සැපේන තාපය නැත්නම් গুপ্ত තාපය සැපේන තාපය කියලා කියන්නේ গুপ্ত තාපය අණු අතර ඇති බන්ධන බිඳීමට. එතකොට බන්ධන බිඳිනවා කියලා කියන්නේ තාපය දෙනවා කියන එක. ඒ කියන්නේ අයිස් තියෙනවා නම් අයිස් ජලය කරනවා. එතකොට ජලය කරනකොට එතන බන්ධන බිඳීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආපහු ජලය වාෂ්ප කරනකොට ආපහු එතන ආයෙත් බන්ධන බිඳීමක් සිද්ධ වෙනවා. හෝ ඇති කිරීමට ඇති කරනවා කියලා කියන්නේ මොකද්ද? අර ඝනීභවන එකයි ආපහු මොනවද? හිමායනය කියන එක. ඒ කියන්නේ ජල වාෂ්ප වලින් ආපහු මොනවද හදන්නේ? ජලය හදනවා. එතකොට කරන්න වෙන්නේ ආපහු බන්ධන ඇති කරනවා. ඒ කියන්නේ ජලයෙන් අපි ජල වාෂ්ප කරනකොට බන්ධන බින්දලා දැම්මා වගේම ජල වාෂ්ප වලින් ආපහු ජලය හදනකොට අපි මොනවද කරන්න ඕන? බන්ධන ඇති කරන්න ඕන. හරිද? ඊට පස්සේ ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ලෙස වැය වෙන බැන. කියන්නේ අණු අතර තියෙන බන්ධන බිඳින්න හරි බන්ධන ඇති කරන්න හරි ඒ ශක්තිය වැය වෙන බැවින් අණු වල චාලක ශක්තිය නැත්නම් උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම කලින් ඔයාලට මම පළවෙනි වීඩියෝ එකේදීම කිව්වා උෂ්ණත්වය කියලා කියන්නේ අණු වල චාලක ශක්තිය පිළිබඳ මිනිමක්. ඒතකොට අණු වල තියෙන චාලක ශක්තිය වැඩි වෙන්න තමයි උෂ්ණත්වය එන්න වැඩි වෙන්නේ. ඇයි අණු වල චාලක ශක්තිය වැඩි වෙලා අණු එකිනෙක ගැටෙනවා. අන්න එතකොට තාපයක් හට ගන්නවා. ඒ තාපයේ හින්දා තමයි මොනවද වෙන්නේ? උෂ්ණත්වය වැඩි අඩු වීමක් සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදී වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි දෙන තාපය ටික ඔක්කොම අණු වල තියෙන බන්ධන ටික කඩන්න තමයි මේ වැය වෙන්නේ. හරිද? එතකොට මෙතන මොනවද? චාලක ශක්තියක් වැය වෙනවද අණු වල? නෑ. අණු වල චාලක ශක්තියක් වැය වෙන්නේ නෑ. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නෑ. එතකොට গুপ্ত තාපය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපයයි ආයෙ තියෙනවා මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. විලයනයේ විශිෂ්ට গুপ্ත. විලයනය කියලා කියවන්නේ මොකද්ද? ඝන ද්‍රව්‍යයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන උෂ්ණත් වෙන ක්‍රියාවලියට තමයි කියවේ විලයනය. හරිද? අපි ඒකට කියනවා ඒකට අපි උෂ්ණත්වයට කියනවා ද්‍රවාංකය කියලා. අනිත් එක දෙනවා වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্তතාවය. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্তතාවය කියන්නේ මොකද්ද? ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වෙන. අන්න ඒ අවස්ථාවේදී අවශෝෂණය කරගන්න තාපය. කියන්නේ හොරෙන් ලබා ගන්න තාපයට තමයි. අර গুপ্তයි කියලා කියන්නේ හොරෙන් ගන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ গুপ্ত තාපය කියලා. මම ඔතනදී වෙන දේ පොඩ්ඩක් රූප සටහනකින් ඔයාලට පැහැදිලි කරන්න. ඊට පස්සේ අපි ගණන් වලටයි ඕකේ කියලා තියෙන දේවල් වලටයි නිර්වචන ටිකටයි යමු. හරිද? මෙන්න මේ වගේ දෙයක් හිතන්නකෝ. මම මේක මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්නකෝ ඔයාට දීලා තියෙනවා ඍණ 20යි සෙල්සියස් අංශකවල තියෙන අයිස් කිලෝග්‍රෑම් එකක්. අයිස් කිලෝග්‍රෑම් එකක් දීලා තියෙනවා. ඔයා මේකට මොනවද දෙන්නේ? තාපය දෙනවා. තාපය දෙනකොට වෙන දෙයක් තමයි මේ වගේ මොනවද? උෂ්ණත්වය වැඩි වෙනවා. මොනවද වැඩි වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයා කිලෝග්‍රෑම් එකක් තියෙන හින්දා මෙයාත් කිලෝග්‍රෑම් එකක්ම තමයි හැදෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන්නේ හරිද? මෙයා දිය වෙන්න ඔන්න මෙන්න උෂ්ණත්වයට තමයි පදින්නේ. අයිස් දිය වෙන්න ඔන්න මෙන්න උෂ්ණත්වයට මම කිව්වා විශේෂ නමක්. ඒකට කියනවා අපි ද්‍රවාංකය. අයිස් වල ද්‍රවාංකය තියෙන්නේ 0.5 සෙල්සියස් අංශක. එතකොට මෙන්න මේ තාපයේ හින්දා අයිස් ටික රත් වෙන්න ගන්නවා මොනවද? සෙල්සියස් අංශක 0ට. ඊට පස්සේ අපි මේකට තවත් තාපය දුන්නාට පස්සේ මොනවද දෙන්නේ? අපි මෙයාට තවත් තාපය දෙනවා. තාපය දුන්නාට පස්සේ මෙයා මොනවද වෙන්නේ? දිය වෙන්න පටන් ගන්නවා. දිය වෙන්න පටන්ගෙන හැදෙනවා. මොනවද හැදෙන්නේ? ජලය හැදෙනවා. ජලයත් කිලෝග්‍රෑම් එකක්ම හැදෙනවා. ජලය හැදෙනවා. ජලය මෙතනදී සිද්ධ වෙන්නේ බලන්න මම මොකද්ද කියන්නේ? අයිස් ජලය වෙලා තියෙන. ඒ කියන්නේ ඝනයක් මොනවා බවට පරිවර්තනය වෙලා තියෙනවද? ද්‍රවයක් බවට පරිවර්තනය. ඒ කියන්නේ මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අවස්ථා විපර්යාසයක්. අවස්ථා විපර්යාසයකදී මොකක් වෙන්නේ නැහැ කියලා කිව්වද? උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැති. ඇයි? අණු වල තියෙන චාලක ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ දිය දෙන තාපයේ හින්දා අණු වල තියෙන චාලක ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ මොකද්ද? අණු දැන් මේ අයිස් ගත්තොත් එහෙම අයිස් වල තියෙන කියන්නේ අයිස් ගත්තොත් එහෙම මේ අයිස් වල තියෙන අණු එකිනෙක තදින් බැඳිලා තමයි තියෙන්නේ.
හරිද? මේවා ටික කැඩුනොත් විතරයි මේවා මොනවද බවට පරිවර්තනය වෙන්නේ? ජලය බවට පරිවර්තනය කරන්නේ. එතකොට ඔයා මේ දෙන තාපය, අපි මේ දෙන තාපය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ මේ අණු අතර තියෙන මොනවා කඩන්නද? බන්ධන කඩන්න තමයි වැය වෙන්නේ. බන්ධන ටික කැඩුවට පස්සේ මෙයා සම්පූර්ණයෙන් මොනවද වෙන්නේ? ජලය බවට පරිවර්තනය වෙනවා. මෙයාගේ උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙන තින්ද සෙල්සියස් අංශක බිඳුවේ ජලය තමයි හැදෙන්නේ. එතකොට මෙන්න මේ තාපයට කියනවා අපි විශේෂ නමක්. හරිද? මේකට කියනවා විශේෂ නමක්. මොනවද? විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට මේකට කියන්නේ අපි විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. මොකක් තාපයද? විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට මෙතන උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ තියෙන අයිස් කිලෝග්‍රෑම් එකම බිඳුවේ තියෙන අයිස් කිලෝග්‍රෑම් එකම සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ අපි හිතන්නකෝ මේකට තවත් අපි තාපය දෙනවා කියලා. අපි මේකට තවත් තාපය දෙනවා. තවත් තාපය දෙනකොට මෙයා ආපහු රත් වෙනවා. එතකොට මේ තියෙන ජලය ටික තවත් රත් වෙනවා. ජලය ටික රත් වෙනවා. හරිද? මේ ජලය වාෂ්ප වෙන්න ඔන්න මෙන්න උෂ්ණත්වයට. මොනවද? ජලය ටික වාෂ්ප වෙන්න ඔන්න මෙන්න උෂ්ණත්වයට. හිතන්නකෝ සාමාන්‍යයෙන් ජලය වාෂ්ප වෙන්න පටන් ගන්න සෙල්සියස් අංශක 100 දිනේ. එතකොට මෙහා සෙල්සියස් අංශක 100ට රත් වෙනවා. සෙල්සියස් අංශක 100ට රත් වෙනවා. දැන් බලන්න දැන් මෙතන අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලාද නැහැ. මේ බලන්න ජලයම තමයි, ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලයම තමයි සෙල්සියස් අංශක 100ට වෙනස් වෙන්නේ. එතකොට මෙතන තියෙන ගුප්තතාවයද නැහැ. මෙතන තියෙන ගුප්තතාවයක් නෙමෙයි. හරිද? කිලෝග්‍රෑම් එකක්ම හැදෙනවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 100 තියෙන ජලය ටික මේවා ඔක්කොම ලික්විඩ්, මම L කියලා දානවා ලික්විඩ් කියන්නේ. ඊට පස්සේ අපි මේකට තවත් තාපය දෙනවා. මොනවද දෙන්නේ? තවත් තාපය දෙනවා. තාපය දුන්නාට පස්සේ හරිද? මෙයා මොනවද වෙන්නේ? ජල වාෂ්ප බවට පරිවර්තනය කරනවා. ඒක මම කියන්නම් H2O ගෑස් කියලා. බලන්න මෙතනදී තියෙන ලික්විඩ් එකක් නැත්නම් ද්‍රවයක් ගෑස් එකක් බවට නැත්නම් වායුවක් බවට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? අවස්ථා විපර්යාසයක්. අවස්ථා විපර්යාසයකදී මොන තාපයද ලැබෙන්නේ? ගුප්ත තාපයක් විදිහට තමයි ලැබෙන්නේ. හැබැයි මෙතනදී උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ම තමයි. එතකොට මේ තාපයට අපි විශේෂ නමක් කියනවා. හරිද? දැන් අරකර විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය න ะ. දැන් විලයනය කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන ක්‍රියාවලියට තමයි විලයනයේ විශිෂ්ට ගුප්ත. මේකට අපි කියන්නේ මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. වීගූතා කියලා කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. මම කෙටි කරලා තමයි ඒක ලිව්වේ. එතකොට මෙන්න මේ සෙල්සියස් අංශක 100ට දැන් මේ ජල වාෂ්ප ටික රත් වුණානේ. ඒ කියන්නේ ජල වාෂ්ප ටික, ඒ කියන්නේ ජලය ටික සෙල්සියස් අංශක 100 ජල වාෂ්ප ටික බවට පරිවර්තනය වුණා. ඒ ටික සම්පූර්ණ කිලෝග්‍රෑම් එකම පරිවර්තනය වුණාට පස්සේ තමයි ඊට පස්සේ ආපහු මේ ජල වාෂ්ප ටික රත් වෙන්නේ. ඊට පස්සේ ආපහු මේ ජල වාෂ්ප ටික රත් වෙනවා. හිතන්නකෝ ඒ ටික එන්න එන්න රත් වෙනවා. හිතන්නකෝ සෙල්සියස් අංශක 200ට රත් වුණා කියලා. 200යි සෙල්සියස් අංශක රත් වෙනවා. ඊට පස්සේ මේකට ආපහු තාපය අපි ලබලා දෙනවා. එතකොට අවස්ථා විපර්යාස දැන් මෙතනදී කීයක් සිද්ධ වුණාද? අවස්ථා විපර්යාස දෙකක් සිද්ධ වුණා. පළවෙනි අවස්ථා විපර්යාසය තමයි ඝනයක් මොනවා බවටද පරිවර්තනය වෙන්නේ? ද්‍රවයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතනදී ලබා ගන්න තාපය බලන්න විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. ඊට පස්සේ ද්‍රවයක් ආපහු මොනවා බවටද පරිවර්තනය වුනේ? වායුවක් බවට පරිවර්තනය වුණා. එතකොට ඒකට ගන්න තාපයට අපි කියනවා මොකද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. බලන්න දැන් මෙතනදී මේකේ උෂ්ණත්වයත් 100යි. මේ හැදිලා තියෙන ජල වාෂ්ප උෂ්ණත්වයත් උෂ්ණතේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න මෙතනත් අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි, ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. ඒතකොට මෙතනත් උෂ්ණතේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට උෂ්ණතේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව අවස්ථා විපර්යාසයකදී ලබා ගන්න තාපයට තමයි අපි කියන්නේ ගුප්ත තාපය. ඒතකොට ගුප්ත තාපයේ වර්ග දෙකක් තියෙනවා. එකක් විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයයි, අනිත් එක මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙනකොට ලබා ගන්න තාපය. ඊට පස්සේ ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වෙනකොට ලබා ගන්න තාපයට තමයි අපි කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. හරි. ඊට පස්සේ දැන් අපි ආපහු නෝට් එකට ගිහින් බලමු මොනවා ගැනද අපිට ආපහු කතා කරන්න තියෙන්නේ කියලා. බලන්න ගුප්ත තාපය. ගුප්ත තාපයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙන. එකක් තමයි විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයයි, අනිත් එක මොකද්ද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත. දැන් ඔයාලා දන්නවා ඒ ටික මොකක්ද තියෙන්නේ කියලා. ඔයාලා දැන් ඔයාලට ඕන නම් වීඩියෝ එක නවත්තලා ඉවරලා මම අර ඇඳා වගේ සටහනක් ඔයාලා ඇඳ ගන්න. එතකොට ඔයාලට ලේසි මේක තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් අඳින තරමට ඔයාලටත් ලේසි ඒක තේරුම් ගන්න. නැත්නම් මේක බැලුවන් හිටියා කියලා ඔයාලට හරියට ලොකුවට අවබෝධයක් තේරෙන්නේ නැහැ. එකක් තමයි ඔයාලා පාඩම් කරනකොට රූප සටහන ඇඳ පාඩම් කරන්න. එතකොට ලේසි ඔළුවට දාගන්න. ඒ වගේම ප්‍රශ්න කරනකොටත් ආපහු මේ ටික ඔළුවට යනවා. අපි දැන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනකොට අපි බලමු කොහොමද වෙන්නේ කියලා. බලන්න
විලයනයේ විශිෂ්ට ගුප්තතාවය පළවෙනියට කතා කරන්නේ ඒකනේ. ඒ කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙනකොට බලන්න ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ද්‍රවාංකයේ පවතින මම අයිස් වල ද්‍රවාංකය කීයද කියලා කිව්වේ බිඳුවයි. අපි දැන් බිඳුවේ තියෙන අයිස්නේ බිඳුවේ තියෙන ජලය බවට පරිවර්තනය කරේ. ඒ වගේම දැන් අපි මම උදාහරණයක් ගත්තේ අයිස් විතරයි. ඒ වගේ අපිට මේවකට ගන්න පුළුවන් වෙන ද්‍රව්‍යයක් ගන්න පුළුවන්. සමහර ඉටි වගේ දෙයක් ගත්තොත් එහෙම ඒක වෙනස්. වෙන එක එක ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට ද්‍රවාංක වෙනස් වෙනවනේ. ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක්. ඒකක ස්කන්ධයක් කියලා කියන්නේ වලට දීලා තියෙන ස්කන්ධය. ඒ කියන්නේ ඔයාලා ගන්න ස්කන්ධය. දැන් මෙතන අරන් තියෙනම් කිලෝග්‍රෑම් එකක්. ඒක තමයි ඒකක ස්කන්ධයක් කියලා කියන්නේ. උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය වන තාපය. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ රින 20ක තියෙන අයිස් කිලෝග්‍රෑම් එකක් තියෙනවා. එයාට තාපය දුන්නාට පස්සේ එයා සෙල්සියස් අංශක බිඳුවට රත් වෙනවා. බිඳුවට රත් වුණාට පස්සේ එයාට තවත් තාපය දුන්නාට පස්සේ එයා කෙලින්ම මොනවද වෙන්නේ? සෙල්සියස් අංශක බිඳුවේම ජලය බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ 1 කිලෝග්‍රෑම් එකම ආපහු ජලය බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ කිලෝග්‍රෑම් එකම ආපහු ජලය බවට පරිවර්තනය වුණාට පස්සේ තමයි එයා ආපහු මොනවද වෙන්නේ? රත් වෙන්න පටන් ගන්න. එතකොට ඒක තමයි ওই විලයනේ විශිෂ්ට ගුප්තතාවය. ද්‍රවාංකයේ පවතින කිසියම් ද්‍රව්‍යයක ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් උෂ්ණතයේ වෙනස් වීමකින් තොරව මෙතන සෙල්සියස් අංශක මෙතනත් සෙල්සියස් අංශක බිඳුවයි මෙතනත් සෙල්සියස් අංශක බිඳුවයි වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය වන තාපය. බලන්න මේ තාපය 10.5 ජූල් 3.36 වතාවක් 10.5 ජූල්. ඒ කියන්නේ 10.5 කියලා කියන්නේ සෑහෙන ලොකු අගයක්. හරිද? ඒ කියන්නේ මේ අයිස් ඇතුලේ තියෙන බන්ධන ටික බිඳලා දාන්න සෑහෙන තාප ප්‍රමාණයක් දෙන්න ඕන. අපි සෑහෙන තාප ප්‍රමාණයක් දෙන්න ඕන. හරිද? මේ විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ඒක තමයි විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. ගුප්තතාවය වර්ග දෙකයිනේ තියෙන්නේ. බලන්න තාපාංකයේ පවතින. තාපාංකය කියලා කියන්නේ මොකද්ද? ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වය. ඒක ජලය නම් සෙල්සියස් අංශක 100යි. 100ට වඩා වැඩි වෙච්ච ගමන් ඒක මොනවද වෙන්නේ? ඒක වායුවක් බවට පරිවර්තනය වෙනවා. තාපාංකයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක්. අර වගේම තමයි කිලෝග්‍රෑම් එකක් තමයි පරිවර්තනය කරන්නේ. හරිද? එම උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 නම් 100ම තියෙන්න ඕන. බලන්න. මෙතන සෙල්සියස් අංශක 100 නම් මෙතන සෙල්සියස් අංශක 100 නම් මෙතන සෙල්සියස් අංශක 100ම තමයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය. බලන්න ඝන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ හිමාලයත් කිලෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය නෙමෙයි ද්‍රව ජලය කිලෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක හිමාලය කිලෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. බලන්න මෙතනදී අවශ්‍ය කරන තාපය බලන්න 10.6යි. අරකට වඩා 10 ගුණයක් වැඩි. හරිද? දැන් අරකේ තිබ්බේ 3 දශම කීය තිබ්බේ? 3.36 වතාවක් 10.5ක් කියලානේ තිබ්බේ. දැන් මෙතන බලන්න 2.26 වතාවක් 10.6යි. 10.5 10.6 එකක් නෙමෙයි වැඩිලා තියෙන්නේ. ඒක 10 ගුණයක් තමයි වෙලා තියෙන්නේ. හරිද? ඔයාලා ඒක මැක්ස් වලින් පාවිච්චි කරලා ඒක හදන්න. හරි එතකොට ඒක තමයි විලයනයේ විශිෂ්ට ගුප්තතාවයයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය ගැන කියන්නේ. එතකොට ඔයාලට මම අරන් දෙපු chart එකෙන් ඒක මම හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔයාලා ගුප්තතාවය ගැන දැනගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් ගුප්තතාවය ලබා ගන්න මොනවාද වෙනවද? අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනකොට තමයි මේ ගුප්තතාවය ලබා ගන්න. ඒ කියන්නේ ඝනයක් ද්‍රවයක් වෙනකොට හරි ද්‍රවයක් වායුවක් වෙන හරි. හරිද? ඒක තමයි ගුප්තතාවය. ඒ කියන්නේ ගුප්තතාවය මේ විදිහට ලබා ගන්නවා වගේම පිට කරන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වනේ. මම ඉස්සෙල්ලා කිව්වා ගුප්තතාවය ලබා ගන්නවා වගේම පිට කරන්නත් පුළුවන්. මේ උෂ්ණ වැටවීම සිදු නොවි ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය. ඒ කියන්නේ දැන් අයිස් ජලය කරන්න ජලය වාෂ්ප කරන්න තමයි අපි තාපය දෙන්නේ. හිතන්නකෝ ජල වාෂ්ප ආපහු ජලය කරලා ජලය ආපහු අයිස් කරනවා කියලා. එතකොට තාපය එළියට පිට කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒවත් ගුප්ත තාපයම තමයි. එතකොට මම ගුප්තතාවය දැනගන්න ඕන කරුණු දෙකයි. ඒක අවස්ථා විපර්යාසයක් සිද්ධ කරනකොට ලබා ගන්න හරි පිට කරන හරි තාප ප්‍රමාණය තමයි අපි කියන්නේ ගුප්තතාවය කියලා. දෙවෙනි කරුණ තමයි එතකොට මේ වගේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේකේ තියෙන දෙන හරි පිට කරන හරි තාප ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ එක්ක බන්ධන බිඳලා දාන්න නැත්නම් බන්ධන ඇති කරන්න. ඒ හින්දා මේ වගේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අයි අණු වල තියෙන චාලක ශක්තිය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ ටික තමයි ඔයාලා දැනගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ තියෙනවා මෙන්න මේ විදියට මේක ඔයාලගේ අච්චු පොතේත් මේ විදියට අභ්‍යාසයක ගාණක් මේ විදියට දීලා තියෙනවා. හරිද? මෙන්න මේක දැනගන්න ඕන. මම ওই ප්‍රස්ථාරය ඇඳලා තියෙන එක අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු උදාහරණෙම පැහැදිලි කරලා දෙන්න. හිතන්නකෝ සෙල්සියස් අංශක -20 තියෙන අයිස් තියෙනවා. හරිද? ඒකට තාපය දීලා රත් කරනවා. රත් කරාට පස්සේ මෙයා මොනවද වෙන්නේ? අර ද්‍රවාංකයට ඔන්න මෙන්න කියන්නේ ද්‍රවාංකයට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේ තියෙන අයිස් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මෙයාට තවදුරටත් තාපය දුන්නාට පස්සේ මෙයා මොනවද වෙන්නේ? මෙයා පරිවර්තනය වෙනවා බිඳුවයි සෙල්සියස් අංශක මොන බවටද? ජලය බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ එතකොට මෙන්න මෙතනදී අවශෝෂණය කරගන්නේ මොන තාපයක්ද? ගුප්ත තාපයක් තමයි අවශෝෂණය කරන අවස්ථාව විපර්යාසයක් සිද්ධ වෙනකොට. ඊට පස්සේ මෙයාට තවදුරටත් තාපය දුන්නාට පස්සේ මෙයා හරිද?
මොනවද වෙන්නේ? මෙයා වාෂ්ප වෙන්න ඔන්න මෙන්න උෂ්ණත්වයට රත් වෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100ට රත් වෙනවා. සෙල්සියස් අංශක 100 ජලය බවට පරිවර්තන. ඊට පස්සේ මෙයා මොනවද වෙන්නේ? සෙල්සියස් අංශක 100 හුමාලය බවට පරිවර්තනය වෙනවා. සෙල්සියස් අංශක 100 හුමාලය බවට පරිවර්තනය වෙලා ඊට පස්සේ තවදුරටත් අපි තාපය දුන්නාට පස්සේ මෙයා හිතන්නකො 200ට රත් වුණා කියලා. අර 200 වගේ උෂ්ණත්වයක රත් වෙලා මොනවද හැදෙන්නේ? හුමාලය හැදෙනවා. ඊට පස්සේ මේ බලන්න මෙතනත් සෙල්සියස් අංශක 100 ජලය සෙල්සියස් අංශක 100 හුමාලය. එතකොට මෙතනත් අවශෝෂණය වෙන්නේ গুপ্ত තාපය. දැන් මන්ට මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි අර ප්‍රස්ථාරේ අඳලා පෙන්නලා තියෙන්නේ. එතකොට ප්‍රස්ථාරේ අඳින්න කලින් ඔයාලා මොනවද ලකුණු කරගන්න ඕන? x අක්ෂයේ y අක්ෂයේ ලකුණු කරන්න ඕන. මේකේ මම ඍණ පැත්තකුත් එනවා. ඒකට හේතුව තමයි මම මෙතෙන්ද ගන්න උෂ්ණත්වය කියන පාඨාංකය. උෂ්ණත්වය. ඒකට උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් ලකුණු කරලා තියෙන්නේ. හරිද? මෙතන බලන්න ඍණ 20ක් කියන හින්දා තමයි මම මේකේ ඍණ පැත්තත් අඳින්නේ. ඊට පස්සේ ඔයාලගේ ගණන් වලදී මෙන්න මේක හරිද? එක්ක කාලය දෙනවා. මොකද දෙන්නේ? කාලය දෙනවා. නැත්නම් දෙන තාප ප්‍රමාණය කියලා දෙනවා. දෙන තාප ප්‍රමාණය කියලා දෙනවා. හරිද? එක්ක කාලයත් එක්ක අඳලා තියෙන කාලයත් එක්ක උෂ්ණත්වය අඳිනවා නැත්නම් තාප ප්‍රමාණයත් එක්ක උෂ්ණත්වය අඳිනවා. අපි බලමු ඉස්සරලා මේක කාලයත් එක්ක අඳලා වෙනසක් වෙන්නේ නැහැ එකම විදියයි. හරිද? වෙනසක් වෙන්නේ නැහැ එකම විදියයි. මම ඉස්සරලාම කාලයත් එක්ක අඳිනවා. ගොඩක් වෙලාවට වල කාලයත් එක්ක තමයි මේක දෙන්නේ. හරිද? ඒ හින්දා මම මේක කාලයත් එක්ක අඳින්නම්. මුලින්ම වෙන්නේ බාණ්ඩ සෙල්සියස් අංශක ඍණ 20 තමයි අයිස් තියෙන්නේ. කීයේ තියෙන්නේ ඍණ 20 මම හිතනවා මෙතන ඍණ 20යි කියලා කියනවා. ඊට පස්සේ මෙතන බිඳුවයි කියලා ගන්නවා. හරිද? සෙල්සියස් අංශක ඍණ 20 තමයි තියෙන්නේ. ඒක රත් වෙන්න ඕන. රත් වෙනකොට ගත වෙනවනේ කාලයක්. ඒකට මේ පැත්තේ මෙන්න මේ පැත්තට යන්න ඕන. කාලය ගත වෙනකොට මේක මෙන්න මේ විදිහට රත් වෙනවා. සෙල්සියස් අංශක බිඳුවේ අයිස් බවට පරිවර්තනය වුණා. මෙන්න මම කියන්නේ එතකොට අපි සෙල්සියස් ඍණ 20 තියෙන එක සෙල්සියස් අංශක බිඳුවට රත් කරා. එතකොට අපි මේක හරි. ඊට පස්සේ තියෙනවා සෙල්සියස් අංශක බිඳුවේ තියෙන එක සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලය. එතකොට මෙතන තියෙන গুপ্তතාවයන්නේ. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්න ඕන. අන්න එතකොට උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙලාද නැහැ. ඒ කියන්නේ මේ පැත්තට යන්නෙත් නැහැ මේ පැත්තට. ඒ කියන්නේ මේක හරියට මෙන්න මේ ඉර දිගේ තමයි යන්න වෙන්නේ. මෙන්න මේ වගේ යන. එතකොට ඒකටත් කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අපි දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඊට පස්සේ සෙල්සියස් අංශක බිඳුවේ ජලය කොයියටද වැඩි වෙන්නේ? සෙල්සියස් අංශක 100ට වැඩි වෙනවා. හිතන්නකෝ මම මෙතන සෙල්සියස් අංශක 100යි කියලා ගත්තා කියලා. මේක වැඩි වෙනවා ඊට පස්සේ 100ට. මෙන්න මේ වගේ වගේකට වැඩි වෙනවා. දැන් මම ඒක ආපහු අඳින්නම්. සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වෙනවා. සෙල්සියස් අංශක 100 වගේ මම මෙතන කඩිරි වලින් පෙන්නන්නම් ඒ උෂ්ණත්වයේ මට්ටම. සෙල්සියස් අංශක 100ට වඩා වැඩි වෙනවා. සෙල්සියස් අංශක 100ට වැඩි වෙනවා. ඊට පස්සේ අපි මේකටත් හරි. ඊට පස්සේ සෙල්සියස් අංශක 100 තියෙන එක සෙල්සියස් අංශක 100 හුමාලය බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතනත් গুপ্ত තාපයක් බලන්න. එතකොට උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ গুপ্ত තාපයක් තියෙන්නේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 100 තියෙන හුමාලය සෙල්සියස් අංශක 200ට වැඩි වෙනවා. මම මෙතන ගන්නම්කෝ 200 කියලා. ඊට පස්සේ මෙහා ආපහු වැඩි වෙනවා. එතකොට ඔයාලට පේනව නේද? මෙන්න මේ විදියට කොයි විදියටද මෙන්න මේ විදියට මෙන්න මේ තනි ඉරකින් යන රේඛා තියෙන්නේ මෙන්න මේ රේඛා මෙන්න මේ අවස්ථාවේදී බලන්න උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි ගත්තොත් එහෙම දෙකේම උෂ්ණත්වය බිඳුවයි මෙන්න මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක ගත්තොත් එහෙම ඒත් උෂ්ණත්වය වෙනසක් වෙලා නැහැ මෙන්න මේ අවස්ථාවට තමයි අපි කියන්නේ මොන තාපයේද গুপ্ত තාපය කියලා. ඔයාලගෙන් සාමාන්‍යයෙන් අහනවා මේ වගේ ප්‍රස්ථාරයක් දීලා මොනවද මේ গুপ্ত තාපය ලකුණු කරන්න අනම්මනම් අහනවා. හරිද? අපි මේ වගේ ප්‍රශ්නයක් කරනවා. එතකොට අපි බලමු. එතකොට මෙතනත් গুপ্ত තාපය කියලා ගන්න පුළුවන්. එතකොට මේක මොන গুপ্ত තාපයද බලන්න. දැන් මෙතන තියෙන ඍණ 20 තිබ්බ අයිස් ටික හරිද? මොනවා බවට පරිවර්තනය වුණාද? ඉස්සරලාම සෙල්සියස් අංශක බිඳුවේ අයිස් බවට පරිවර්තනය කළා. බිඳුවේ තියෙන අයිස් ටික බිඳුවේ ජලය බවට තමයි පරිවර්තනය වෙන්නේ. එතකොට මේක මොනවද? ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන එක. එතකොට අපි කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය කියලා තියෙනවා. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. මෙතන බලන්න ජලය හුමාලය බවට. එතකොට වාෂ්පීකරණ. එතකොට අපි මේකට කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය කියලා කියනවා. එතකොට ওই විදිහට තමයි ඒක ලකුණු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට වෙනස් වෙනකොට තමයි අපි කියන්නේ මොන තාපයද? গুপ্ත තාපය කියලා කියන්නේ. හරිද? අපි දැන් කෙලින්ම ගණන් වලට ගිහින් බලමු කොහොමද ওই ගණන් ටික හදන්නේ කියලා. දැන් මෙතන දීලා තියෙන බාණ්ඩ මෙතන සොලිඩ් එකක් දීලා තියෙනවා. හිතන්නකෝ දැන් මේක අයිස් නෙමෙයි. හරිද? මේක වෙන ද්‍රව්‍යයක් වෙන්නේ. හරිද? වෙන ද්‍රව්‍යයක් වුණාට පස්සේ මෙතන තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ තියෙන එක. බිඳුවේ තියෙන එක එන්න රත් වෙලා හරිද? සෙල්සියස් අංශක කීයක හරි ඝනයක් වුණා. ඊට පස්සේ මෙන්න මේ තනි ඉරක් තියෙන මේ ඉතින් මේ ලේටන් හීට් කියලා දාලා තියෙන මේ තමයි গুপ্ত තාපය. ඔයාලට ඕන ලියා ගන්න මේ ලේටන් හීට් කියලා කියන්නේ গুপ্ত තාපය. නැත්තම්
මේක තියෙන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. මේක තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඒකට මෙතන පළවෙනියටම වෙන්නේ විලයනය. ඊට පස්සේ තමයි වාෂ්පීකරණය. හරිද? ලේටන් හීට්. ඔයාලට ඉංග්‍රීසි වලින් නම් කියනවා සාමාන්‍යයෙන් මෙන්න මේවට කියනවා සෙන්සිබල් හීට් කියලා. දැන් මේක ලේටන් හීට් නම් මේ තනි ඉරකින් පෙන්වන එක ලේටන් හීට් නම් මේවට කියන්නේ සෙන්සිබල් හීට් කියලා. ඔයාලා එච්චර දැනගන්න ඕනේ නැහැ. ඔයාලා ඒව දැනගන්න ඕනේ නැහැ. හරි. බලන්න. ඊපස්සේ තියෙනවා ඔයාලගේ අච්චු පොතේම තියෙන ගාණක් තමයි මම මේ දීලා තියෙන්නේ. මොන ගාණක්ද? අච්චු පොතේම දීලා තියෙන ගාණක්. ඒ කියන්නේ මේ වගේ ගණන් එන්න පුළුවන්. බලන්න ඉටි කැබැල්ලක් කාමර උෂ්ණත්වයේ තියෙනවා. මොන උෂ්ණත්වයේද තියෙන්නේ? කාමර උෂ්ණත්වයේ තියෙනවා. එත එය රත් කරගෙන යාමේදී උෂ්ණත්වයේ වෙනස් වූ අන්දම කාලය සමග ප්‍රස්ථාරගත කළ විට පහත අයුරින් ලැබිලා තියෙනවා. මෙම ප්‍රස්ථාරයට අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. බලන්න ඉස්සෙල්ලා ඔයාලා ප්‍රස්ථාරය තේරුම් ගන්න ඕන. ප්‍රස්ථාරය තේරුම් ගැනීමේදී ඔයාලා පළවෙනියටම බලන්න ඕන ප්‍රස්ථාරය මොනවද දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අක්ෂ දෙක බලන්න ඕන. බලන්න උෂ්ණත්වයත් එක්ක කාලය තමයි දීලා තියෙන්නේ. මම කලිනුත් කියවනේ සාමාන්‍යයෙන් ඔයාලට මෙන්න මේ කාලයත් එක්ක උෂ්ණත්වය තමයි ගොඩක් වෙලාවට දීලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ දීලා තියෙන්නේ සෙල්සියස් උෂ්ණත්වය, මේ පැත්තේ තියෙන්නේ කාලය තමයි දීලා තියෙන්නේ. කාලය දීලා තියෙන්නේ මොන වගේ මිනිත්තු වලින් දීලා තියෙන්නේ. ඒක ගැනත් ඔයාලා ලොකු අවධානයක් දෙන්න ඕන. බලන්න සෙල්සියස් අංශක 25 ඉඳලා 55ට රත් වෙනවා. තනීරක් තියෙනවා ආපහු රත් වෙලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ වගේ තනීරක් තියෙනවා නම් ඒක මොන තාපයේද? ඒක ගුප්ත තාපයක් වෙලා තියෙන්න ඕන. එතකොට මෙතන බලන්න ඊට කලින් මොකක් හරි තනීරක් තියෙනවද? නැහැ. තනීරක් නැහැ. ඊට කලින් තනීරක් නැහැ. දැන් බලන්න මේක ගත්තොත් එහෙම මේකේ තනීරවල් දෙකක් තියෙනවා. එතකොට මේකේ පළවෙනි ඉරය තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙත් පළවෙනි ඉර වෙන්න ඕන මේක. එතකොට මෙයා තමයි මොන තාපයේද? විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. ඒ කියන්නේ ඝනය ද්‍රවයක් බවට පරිවර්තනය වෙනකොට අවශෝෂණය කරගන්න තාපයට තමයි එතකොට මෙන්න මේ ඉරෙන් පෙන්ලා තියෙන්නේ. බලන්න ඊළඟට ප්‍රශ්න අහලා තියෙනවා. පළවෙනියට අහලා තියෙන ප්‍රශ්නේ. මොකද්ද? කාමර උෂ්ණත්වයේ අගය කොපමණද? කාමර උෂ්ණත්වය. දැන් මේක තියෙන්නේ බලන්න සෙල්සියස් අංශක 25 දෙනි පටන්ගෙන තියෙන්නේ. ඒකට 25 දී මෙයා සාමාන්‍යයෙන් ඝනයක් විදියට තියෙනවා. දැන් ඔයාලගේ ගෙදර සාමාන්‍යයෙන් අපි කාමර උෂ්ණත්වයේ විදියට සාමාන්‍යයෙන් සම්මතයක් විදියට සාමාන්‍ය සෙල්සියස් අංශක 25 තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් මේක කියන්න බෑ මේක කාමර උෂ්ණත්වය කියලා. එමුනේ සාමාන්‍ය ඔයාලගේ ගෙදර ඉටි පන්දමක් සාමාන්‍ය නිකන් තියෙනකොට ඒක ඝනයක් විදියටනේ තියෙන්නේ. ඝනයක් විදියට තියෙන්නේ. ඒක ගොඩක් රත් කරාට පස්සේ තමයි ද්‍රවයක් වෙලා ඊට පස්සේ තමයි මොනවද වෙන්නේ? වාෂ්පයක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේකේ කාමර උෂ්ණත්වය අගය කොතරද කියලා අහුවොත් එහෙම බලන්න මේක ඝනයක් විදියට මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන 25 සෙල්සියස් අංශක තමයි කාමර උෂ්ණත්වය. ඉටි වල ද්‍රවාංකය කොපමණද? ද්‍රවාංකය කියලා කියන්නේ මොකද්ද? ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වය. ඒක ඔයාලා කොහොමද හොයන්නේ? ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ මොන විපර්යාසයක්ද ඒක? අවස්ථා විපර්යාසයක්. අවස්ථා විපර්යාසයකදී මොනවා වෙන්නේ නැද්ද? අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනකොට උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැතුව මෙන්න මෙතන වෙලා තියෙන්නේ. එතකොට 55 තියෙන එක මෙතන 55ටම තමයි ඇවිත් තියෙන්නේ. අන්න එතකොට මේක තමයි විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය නැත්නම් ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වය. කියන්නේ මෙතන සෙල්සියස් අංශක ඉටිවල ද්‍රවාංකය වෙන්නේ 55 සෙල්සියස් අංශක කියන එක තමයි එන්නේ. බලන්න ඉටි ද්‍රව වීම ආරම්භ වූයේ රත් කිරීම ආරම්භ කළ කොපමණ කාලයකට පසුවද? ඒ කියන්නේ මෙන්න මෙතන මේ තියෙන 55ට වඩා වැඩි වුණ ඒ කියන්නේ 55ට පරිවර්තනය වෙලා ඊට පස්සේනේ මේක ද්‍රවයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි මිනිත්තුවේ ඉඳලා තුන්වෙනි මිනිත්තුවට යනකම්ම සිද්ධ වෙන්නේ 55 සෙල්සියස් අංශකවල තියෙන ඉටි කුට්ටියක් කියලා හිතන්නකෝ. ඉටි මොනවද වෙන්නේ? 55 සෙල්සියස් අංශක වෙන ඉටි බවට පරිවර්තනය වෙනවා. එතකොට මේකට ගත වෙච්ච කාලය කොච්චරද? මිනිත්තු 2ක්. මිනිත්තු 2 කියන්නේ 2 ඉඳන් 3ට කියන්නේ මිනිත්තු 1ක් තමයි ගත වෙලා තියෙන්නේ. බලන්න. ඉටි ද්‍රව වීම ආරම්භ වූයේ රත් කිරීම ආරම්භ කළ කොපමණ කාලයකට පසුවද? ඒ කියන්නේ ඉටි ද්‍රව වෙන්න පටන් ගන්න මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා ඉස්සරහටනේ. ඒ කියන්නේ පටන්ගෙන තියෙන්නේ කොච්චරද? 2යි මිනිත්තු වලට පස්සේ තමයි මෙයා රත් වෙන්න පටන් අරන් තියෙන්නේ. බලන්න ඊළඟ තියෙනවා මිනිත්තු 2 සිට 3 දක්වා කාලය දක්වා උෂ්ණත්වයේ නියතව පැවතීමට හේතුව කුමක්ද? 2 ඉඳලා 3 දක්වා වෙන්න හේතුව තමයි එතන මොකද්ද? අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා තියෙන්නේ. මොන විපර්යාසයක්ද සිද්ධ වෙලා තියෙන්නේ? අවස්ථා විපර්යාසය. ඒ කියන්නේ ඝන තත්වයේ තියෙන ඉටි ද්‍රව තත්වයට පරිවර්තනය වෙලා තියෙන. ඒකට අවස්ථා විපර්යාසයක් වෙලා තියෙන. අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ තියෙන මේ තාපය දෙන තාපය ඔක්කොම වැය වෙන්නේ මොනවටද? ඒ ඉටි වල හරි නැත්නම් අයිස් වල හරි තියෙන බන්ධන කඩන්න තමයි වැය වෙන්නේ. එතකොට මිනිත්තු 2 සිට 3 දක්වා කාල උෂ්ණත්වයේ නියතව පැවතීමට හේතුව මොකද්ද? එම කාලය තුල මොකද ඔයාලා උත්තරේ වෙන්න ඕනේ? එම කාලය තුල අවස්ථා විපර්යාසයක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ලබාගත් තාපය සියල්ලම බන්ධන බිඳ දැමීම සඳහා වැය වෙන නිසා උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඔයාලගේ උත්තරේ එන්න ඕන. ඊට පස්සේ අපි බලමු
ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ? බලන්න 4 වෙනි මිනිත්තුවේදී ඉටි රත් කිරීම නතර කරේ නම් 4 වෙනි තප්පරේ බා. ඒතකොට 4 වෙනි තප්පරේ කියන්නේ සෙල්සියස් අංශක 70 වෙදි. 70 වෙදි ඉටි රත් කිරීම නතර කරේ නම් ඉන්පසු ඉටිවල උෂ්ණත්වයේ වෙනස් වන ආකාරය දක්වන දළ ස්වස්ථාහයක් අඳින්න. හරිද? ඊට කලින් මම මේක මෙන්න මේ විදිහට අපි වෙනම රූප සටහනකින් ඉස්සලා ඇඳගමුකෝ. ඒක කරන්න කලින්. හරිද? ඉස්සර වෙලාව මොකද්ද වෙන්නේ? 25යි සෙල්සියස් අංශකයේ තියෙන ඉටි තියෙනවා. හරිද? ඒ ඉටි ටික රත් වෙනවා කොච්චරකටද? 55කට එනකන් රත් වෙනවා. 55යි සෙල්සියස් අංශක. හරිද? මම මේකට S කියලා දාන්නම් සොලිඩ් කියලා කියන්නේ. ඝන අවස්ථාවේදී තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන කොච්චර කාලයක් ගත වෙනවද? 25 ඉඳලා 55ට ගත මේවා වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? 2යි මිනිත්තු ගත වෙනවා. කොච්චර කාලයක් ගත වෙනවද? 2යි මිනිත්තු ගත වෙනවා. ඊට පස්සේ දෙවෙනි තප්පරේ දෙවෙනි මිනිත්තුවේ ඉඳලා තුන්වෙනි මිනිත්තුවට එනකම් මේ බලන්න උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා මොනවද වෙන්නේ? සොලිඩ් එක ලික්විඩ් එකක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඝනය ද්‍රවයක් බවට පරිවර්තනය වෙනවා 55යි සෙල්සියස් අංශක. එතකොට මෙතන තියෙන මොන තාපයක්ද? ගුප්ත තාපයක් නැත්නම් විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට මේක ලික්විඩ් එකක් බවට පරිවර්තනය වෙනවා. හරිද? ඊට පස්සේ මේක ආපහු රත් වෙලා තියෙනවා 55 ඉඳලා 70ට. එතකොට මෙතන ගත වෙන කාලය 1යි මිනිත්. ඊට මේක ආපහු රත් වෙනවා ජලයේම තමයි 55 තියෙන එක 70යි සෙල්සියස් අංශකයකට රත් වෙනවා. 70යි සෙල්සියස් අංශකයකට රත් වෙනවා. එතකොට මෙතන ට ගත වෙන කාලයක් තියෙනවා 1යි මිනිත්තු කියලා. එතකොට ඔය වගේ දේනේ වෙලා තියෙන්නේ. සිසිල් කරනවා කියලා කියන්නේ මේක ආපහු අනිත් පැත්තට ගෙනියනවා කියන එක. ඒ කියන්නේ 70යි සෙල්සියස් අංශක තියෙන එක 50යි සෙල්සියස් අංශකකට සීතල කරා. සීතල කරපු එක ආපහු මොනවද 55 තියෙන ඝනයක් බවට පරිවර්තන වෙනවා. ඊට පස්සේ 55 තිබ්බ ඝනය ආපහු 25 තියෙන ඝනය බවට පරිවර්තන වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරෙම ඔයාලා අනිත් පැත්තට අඳින්න ඕන. මොන පැත්තට අඳින්න ඕන? අනිත් පැත්තට අඳින්න තමයි තියෙන්නේ. ඒක ඇඳුත් කොහොමද එන්නේ? මේක ඔළුවේ තියාගන්න. ඇඳුත් එන්නේ අර ඉස්සර වෙලාම අඳින්න ඕන x අක්ෂයයි y අක්ෂයයි අඳින්න ඕන. හරිද? x අක්ෂයයි y අක්ෂයයි අඳින්න ඕන. මේ පැත්තට ගන්නේ උෂ්ණත්වය. ඔයාලා මේකේ මේවා ලකුණු කරන එක අනිවාර්යයි. මෙතන සෙල්සියස් අංශක ඊට පස්සේ කාලය මිනිත්තු. ඊට පස්සේ තියෙන්නේ දැන් මෙතන ක්‍රියා තියෙන ඉස්සල්ලාම තිබ්බ සෙල්සියස් අංශක 70 දැන් රත් කරලා තියෙන සෙල්සියස් අංශක 70 තිබ්බ මොනවද තිබ්බේ? මොනවද? ද්‍රව ඉටි තමයි තියෙන්නේ. ද්‍රව ඉටි තියෙන්නේ. ඒක කූල් වෙනවා. මෙන්න මේ විදිහට උෂ්ණත්වය අඩු වෙනවා කොච්චරකටද? 55යි සෙල්සියස් අංශක වලට අඩු වෙනවා. ඒකට ගත වෙච්ච කාලය කොච්චරද? අනිත් පැත්තට ආපස්සට යන්න තියෙන්නේ 1යි මිනිත්තු. මම මෙතනට දාන්නම්. මෙතන 1යි කියලා දාන්න. 1යි විනාඩි කියලා දාන්න. 1යි මිනිත්. ඊට පස්සේ මේක මොනවද වෙන්නේ? ඊට පස්සේ 55ට සීතල වුණාට පස්සේ මේක දැන් 55 තියෙන ද්‍රවය හරිද 55 තියෙන ඝනයක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආපහු මොනවද වෙන්නේ? 55 තියෙන ඝනයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ මේ ඝනය ආපහු සීතල වෙනවා කොච්චරකටද? 25කට සීතල වෙනවා. මෙතෙන් ගත වෙච්ච කාලය කොච්චරද? එතකොට මෙතනත් මිනිත්තුවයි නම් මෙතන 2යි. හරිද? ඊට පස්සේ මෙතන ගත වෙනවා මිනිත්තු දෙකක කාලයක්. ඇයි 25 ඉඳලා 55ට රත් වෙන්න කොච්චර කාලයක් ගිහින් තිබ්බද? විනාඩි 2ක් ගිහින් තිබ්බා. එතකොට මෙතනත් විනාඩි 2ක් ගියාට පස්සේ මෙතනට 4යි කියලා එන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාරය එන්නේ. 1 2 ඊට පස්සේ මෙතන මැද 3ක් ඇති. හරි ඒක ලකුණු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රස්ථාරය එන්න ඕන අනිත් පැත්තට ඇඳහම. මේක පොඩ්ඩක් අමාරුයි. ඔයාලා කියන්නේ මේ වීඩියෝ එක බලපුවාම මේක තේරෙන්නේ නැත්නම් ආයෙ පොඩ්ඩක් try කරන්න. තේරෙන්නේ නැත්නම් ඔයාලා මේ මගේ නම්බර් එක දානවනේ මම. ඒකට මැසේජ් එකක් දාලා අහන්නත් පුළුවන්. නැත්නම් description එකේ දාන්න මේ ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආපහු පැහැදිලි කරන්න කියලා මම පැහැදිලි කරන්නම්. ඒකට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නේ අපි කතා කරේ. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය ගැන. මොකද්ද මේ? හරි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය ගැන. මේක සිද්ධි දෙකක් තියෙනවා. බලන්න වාෂ්පීකරණ මේ රූප සටහනෙන්ම දැක්වහම ඔයාලට මොකක්ද පේන්නේ? බලන්න වාෂ්පීභවනය වෙන්නේ මෙන්න මේ උඩ පෘෂ්ඨයෙන් විතරයි.
මෙන්න මේ තියෙන උඩ පෘෂ්ඨයෙන් විතරයි ජල වාෂ්ප ටික අයින් වෙලා යන්නේ. වාෂ්පීකරණයක් කියලා කියන්නේ මොකද්ද? කියන්නේ වාෂ්පයක් බවට පරිවර්තනය වෙනවා කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වෙලා අයින් වෙන එක තමයි කියන්නේ. බලන්න වාෂ්පීකරණය ගත්තොත් එහෙම මේක පෘෂ්ඨයේදිනුත් වෙනවා ඊට පස්සේ මොනවද? ජලය ඇතුළේදිනුත් වෙනවා. ජලය ඇතුළේදිනුත් වෙනවා. බලන්න වාෂ්පී භවණය වෙද්දී අපි පිටින් වෙනම තාපයක් ලබලා දීලා නැහැ. පිටින් වෙනම තාපයක්. හැබැයි මේක මොනවද කරලා තියෙන්නේ? රත් කරලා තියෙනවා. මේක රත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයා රත් කරන්නේ නැහැ. මෙයා රත් කිරීමක් සිද්ධ වෙනවා. බලන්න අපි වාෂ්පීකරණය සහ වාෂ්පී භවණය අතර තියෙන වෙනස්කම් ටික බලන්න. වාෂ්පීකරණය තාපාංකයට ඉහළ උෂ්ණත්වයකදී ද්‍රවයක් වාෂ්ප බවට පරිවර්තනය කිරීම. දැන් ජලය ගත්තොත් එහෙම ජලයේ තාපාංකය කියන්නේ සෙල්සියස් අංශක 100නේ. සෙල්සියස් අංශක 100ට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ඒක මොනවද වෙන්නේ? වායුවක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි වාෂ්පී භවනයේදී තාපාංකයට පහළ උෂ්ණත්වයකදී ද්‍රවයක් වාෂ්ප බවට පරිවර්තනය කිරීම. ඒකට හොඳම උදාහරණය තමයි ඔයාලා ගෙදර කෙටල් එකෙන් වතුර උණු කරන එකයි. හිතන්නකෝ ඔයාලා ගෙදර බිමට වතුර ටිකක් වැටලා තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? වතුර ටිකක් වැටලා තියෙනවා. හරිද? මොකක් හරි වතුර එකක් ගෙනියනකොට චුට්ටක් බිමට වතුර වැටෙනවා. හරිද? හැබැයි ටික වෙලාවක් යනකොට පැයක් දෙකක් ගියාට පස්සේ එතන වතුර ටික මොනවද වෙලා තියෙන්නේ? වාෂ්ප වෙලා ගිහිල්ලා තියෙනවා. එතන වතුර තිබ්බද කියලාවත් හොයාගන්න නැති වෙනවා. හරිද? හැබැයි ඒ වතුර ටික අයින් කරේ ඔයාලා රත් කරලාද? ඔයාලා එතෙන් ඉටි පන්දන් ටිකක් එහෙම ගෙනල්ලා ඇවිල්ලා එතන රත් කරලා එහෙමද වතුර ටික අයින් කරේ නැහැනේ. ඒක ඉබේම අයින් වෙලා තියෙනවා. අන්න ඒ වගේ අනික එතනදී උෂ්ණත්වයක් වැඩි වෙලා තිබ්බද වතුර වල වතුර නිකන් බුබුලු දදා වාෂ්ප වෙලා එකපාර එහෙම ගියාද නැහැනේ. ඒක කාලයත් එක්ක හිමීට වෙන්නේ. අන්න ඒ වගේ අපි පිටතින් තාපය දෙන්න නැතුව වතුර ටික වාෂ්ප වෙලා යන එකට තමයි අපි කියන්නේ වාෂ්පී භවනය කියලා. බලන්න මේක තියෙන්නේ තාපාංකයට පහළ උෂ්ණත්වයකදී ද්‍රවයක් වාෂ්ප බවට පරිවර්තනය කරනවා. එතකොට මේක රත් වී කියන්නේ තාපාංකය දැක සෙල්සියස් අංශක 100ට තරම් රත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා කෙටල් එකකින් රත් කරනකොට සෙල්සියස් අංශක 100ට වඩා රත් වුණාට පස්සේ තමයි වතුර ටික මොනවද වෙන්නේ? වාෂ්ප වෙලා යන්නේ. ඊට පස්සේ අනිත් පොයින්ට් එක තමයි වාෂ්පීකරණයේ ද්‍රවයේ සෑම තැනකින්ම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයා කෙටල් එක දැන් හිතන්නකෝ මේ වගේ වතුර භාජනයකට වතුර ටිකක් දාලා රත් කරනකොට මෙන්න මේ පෘෂ්ඨයේදිනුත් ජල වාෂ්ප ටිකක් ගැලවිලා යන්න පුළුවන්. මේ ජලය මෙන්න මේ පෘෂ්ඨයේදිනුත් යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකේ මේ අඩිය තියෙන ඒවා ගැලවිලා යන්නත් පුළුවන්. මැද තියෙන අංශු ගැලවිලා යන්නත් පුළුවන්. අන්න ඒ විදිහට හැම තැනින්ම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වාෂ්පී භවනය වෙන්නේ මෙන්න මේ උඩ තියෙන පෘෂ්ඨයේ විතරයි. උඩ තියෙන පෘෂ්ඨයේ විතරයි. හරිද? දැන් ඔයාලගේ ගෙදර වතුර වැටුණාට පස්සේ හරිද? ඔයාලා හිතන්නකෝ ඔයාගේ තියෙන වතුර වැටුණාට පස්සේ ඔයාලගේ අම්මා මොකද කියන්නේ? මොකක් හරි මොප්පයක් අරන් හරි නැත්නම් මොනවද පොඩි කොස්සක් අරන් හරි ඒක පොඩ්ඩක් මොනවද කරන්නේ? ඒක බිම පතුරලා දානවා. ඒ පතුරන්නේ මොකටද? එතකොට මේක ලොකු වර්ගඵලයක පැතිරෙනවා. පතුරනාට පස්සේ මෙන්න මේ උඩ තියෙන වර්ගඵලය වැඩි වෙනවා. ඒ කියන්නේ ගොඩාක් පතුරනාට පස්සේ එතකොට ඒ වතුර ටික ඉක්මනට වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ දෙයකට තමයි ඔයාලගේ ගෙදර ඒ විදියට වතුර ටික අම්මලා කියන්නේ විසිරවන්න කියලා. එතකොට ඒක ඉක්මනට වාෂ්ප වෙලා යනවා. අර නැතුව වතුර එක ගොඩක් විදියට වතුර තිබ්බොත් එහෙම ඒකට ගොඩ වෙලාවක් යනවා වතුර ටික වාෂ්ප වෙන්න. ඊට පස්සේ වාෂ්පීකරණය ද්‍රවයේ සෑම තැනින්ම සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රවයක වාෂ්පීභවනය සිදුවන්නේ වාතයට නිරාවරණය වූ පෘෂ්ඨයෙන් පමණයි. එතකොට ඔයාලා ගෙදර අර මොප් එකෙන් අතුල්ලලා මේවා කරන්නේ ඒ වාෂ්පීභවනය වෙන පෘෂ්ඨය වැඩි කරන්න තමයි. එතකොට ඔයාලට මේ දෙකේ වෙනස දැනගන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙනවා වාෂ්පීභවනයේ ප්‍රයෝජන ටිකක් තියෙනවා බලන්න. රෙදි වියලා ගැනීමට රෙදිවල තියෙන ජලය වාෂ්පී භවනය වීමෙන් රෙදි ටික වියලා ගන්නවා. ඔයාලා ගෙදර අවුවට දාපුවාට පස්සේ අවුවට දාපුවම රෙදි ටික අල්ලන්න බැරි තරම් නිකන් සෙල්සියස් අංශක 100ට වගේ රත් වෙන්නේ නැහැනේ. හරිද? ඒකට හේතුව තමයි ඒකෙදි ජලය වාෂ්ප වෙලා යන්නේ වාෂ්පීකරණයෙන් නෙමෙයි. මොකද වාෂ්පී භවනයෙන් තමයි. ඊට පස්සේ ශරීර උෂ්ණත්වය පහළණය කිරීම. දහඩිය පිට කිරීම මගින් අපගේ ශරීර උෂ්ණත්වය පාලනය කරනවා. අපිට දාඩිය දානවා කියලා සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ ඇඟෙන් ජලය හානි වෙනවා. එතකොට අපේ සම මතු පිටට දාඩිය දැම්මට පස්සේ හරිද? ඒ දාඩිය ටික මොනවද වෙන්නේ? වාෂ්ප වෙලා එළියට යනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. හිතන්නකෝ මේක ඔයාලගේ අත්ත කියලා හිතන්නකෝ. මෙන්න මේක ඔයාලගේ අත. මෙන්න මේක අත කියලා හිතන්නකෝ. අත උඩට දාඩිය දානවා. මේක හිතන්නකෝ මම දාඩිය බින්දුරයක් අදිනවා. මෙන්න මේ විදිහට දාඩිය දානවා. මේ දාඩිය ටික මෙන්න මේ විදිහට වාෂ්ප වෙලා යනවා. මෙයා වාෂ්ප වෙලා යනවා. මෙන්න මේ විදිහට වාෂ්ප වෙලා යනකොට එන්නේ වාෂ්ප වෙලා යන්න ඕන අවශ්‍ය කරන තාපය ටික ලබා ගන්න ඔයාලගේ හමෙන්. කොහෙන්ද ගන්නෙ? මෙන්න මේ හමෙන්. මෙන්න මේ හමෙන් ගත්තට පස්සේ ඔයාලගේ ඇඟේ තියෙන තාපය ගොඩක් එළියට අරගෙන තමයි මෙන්න මේවා ටික වාෂ්ප වෙලා යන්නේ. එතකොට ඔයාලගේ උෂ්ණත්වය එන්න අඩු වෙනවා. ඒක තමයි වැදගත්. එතකොට ඒක තමයි ඔයාලට ගොඩාක් ඔය ඔයාලා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට වගේම ඔයාලා ගොඩාක් දාඩිය දාන්න. එතකොට මේ දාඩිය දාන්න ඔයාලා මොනවද කරන්නේ? හොඳට වතුර බොන්න ඕන. නැත්නම් අපේ ඇඟෙන් තියෙන වතුර ටික ඔක්කොම එළියට ගිහිල්ලා ඔයාලා ඩීහයිඩ්‍රේට් වෙනවා. විජලනය වෙනවා කියලා අහලා තියෙන්නේ. ඒකට කලන්ත දාලා වැටිලා ඔය වගේ දේවල් ටිකක් වෙනවා. එතකොට හොඳට වතුර බොන්න ඕන. එතකොට මේ ඒ වගේ දෙයක් තමයි උදේට සිද්ධ වෙන්නේ.
ඊට පස්සේ තියෙනවා හරි එතකොට ඒ අවස්ථා දෙක තමයි අ, උතනදි සිද්ධ වෙන්නේ. අපි ඊළඟට තියෙන තාපජ ප්‍රසාරණය සහ සංකෝචනය අපි ඒක ඊළඟ වීඩියෝයේදී සාකච්ඡා කරමු.